අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන පැරණි පුරාවිද්‍යා ස්ථාන අතර අම්පාර නුවර මාර්ගයේ ගුණාගොල්ල මංසන්ධියෙන් ඇතුළට එනකොට තිබෙන ඓතිහාසික ස්ථානයක් තමයි පුංචි සීගිරි රාජමහා විහාරස්ථානය කියන්නේ. මේ රාජමහා විහාරස්ථානයේ එදා වැද්දන් විසින් හිටපු කාලයේදී පවා ආරම්භ කරපු විහාරස්ථානයක් බවට සඳහන් වෙනවා. ඒකේ මේ විහාරස්ථානයේ වැඩි චිත්‍ර තිබෙන නිසා ඊට පසුව සීගිරියටත් අජන්තාවටත් සමාන බිලිසිතුවම් තිබෙන නිසා ක්‍රිස්තු පූර්ව යුගයක් ඒ වගේම සෙල්ලිපියේ සඳහන් වෙන ක්‍රිස්තු වර්ෂ 2 3 4 යන සියවස් වල නිසා ඊට පසු කාලිනක් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මෙහි එල්ලාවල මේදානන්ද නායක මාහිමිපාණන් වහන්සේ සඳහන් කරන පරිදි මෙම චිත්‍රයෙන් සඳහන් වෙනවා සීගිරියට අජන්තාවට සමානව සඳහන් කරන ආකාරයට අර විජ්ජුලතා නිර්මාණය සඳහන් කරනවා. ඒ වගේම සීගිරිය අපට දකින්න ලැබෙන්නේ කාන්තාරූප පමණයි. ඉතින් මේ පුංචි සීගිරි රාජමහා විහාරස්ථානයේ පිරිමි රූපයක් තිබෙනවා. මේ පිරිමි රූපයේ ඒකාංශව සිවුරක් වගේ ඇඳගත්ත ඒ වගේම ඔටුන්නක් පළඳාගත්ත පුද්ගලෙක් තමයි සිටින්නේ. ඉතින් මේ දෙවියන්ගේ රූපයක් හැටියට තමයි එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ සඳහන් කරන්නේ. එම දේව රූපයට කාන්තාවක් වැඳ නමස්කාරව ඉල්ලා සිටින්නේ වැස්ස ලබා දීමේයි උන්වහන්සේ සඳහන් කරනවා. අර පිරිමි රූපයේ ගාව නෙළුම් මල් දෙකක් තිබෙනවා. ඒ වගේම ඉස්සර තිබිලා තියෙනවා වී කරලක්. ඉතින් මෙවැනි දේන් අපිට පෙනී යන්නේ එල්ලාවල හාමුදුරුවෝ සඳහන් කරන ආකාරයට සස්‍යකත්ව ස්වභාවයේ පිළිබඳව දෙවියන්ගෙන් ඒ කාන්තාව වැඳ නමස්කාර ඉල්ලන ආකාරයටයි. ඒ වගේම මේ සීගිරියේ තිබෙන්නේ කාන්තාවගේ අංග නිර්වත් භාවයක් උඩ කොටස. ඉතින් මේ පුංචි සීගිරි විහාරස්ථානයේද කාන්තාවගේ උඩ කොටස නිර්වත් භාවය තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ අනුව බලන කල සීගිරියටත් අජන්තාවටත් සමාන මේ ඓතිහාසික පුංචි සීගිරි රාජමහා විහාරය කලක් වල් බිහිවීම පවතින කාලයේදී ගල්ඔය සංවර්ධන මිටියාවත කාලයේදී 1956 දී සෙනරත් පරණවිතාර මහත්මයාණන් මේ විහාරස්ථානයට ඇවිල්ලා පුංචි සීගිරි කියන නමත් යොදලා තියෙනවා. ඊට පෙර මේ විහාරස්ථානයේ නම් හැටියට දක්ෂිණ මහා විහාරය, අලිතක මහා විහාරය යන නම් වලින්ද පසුව ගොනාගොල්ල ගල්ලෙන් විහාරය යන නමින්ද මේ බිතුසිතුවම් එල්ල මේ සෙනරත් පරණවිතාර මහත්මයා සොයාගත්තෙන් පස්සේ ඓතිහාසික පුංචි සීගිරි රාජමහා විහාරය නමින් සඳහන් කරනවා. ඉතින් මේ විහාරස්ථානයේ සීගිරි බිතුසිතුවම් ඒ වගේම ආර්යවංශ දේශනා කරන ලද ගොඩනැගිලි චෛත්‍ය පොකුණු ගල්ලෙන් ඒ වගේම වැඩි චිත්‍ර යන මෙන්න මේ වලින් සමන්විත විහාරස්ථානයක්. ඉතින් මේ විහාරස්ථානයේ කලක් වල් බිහි පැවතෙලා ඊට පස්සේ LDT එක විසින් කාලය තුරාවදී යුද හමුදාවක් වශයෙන් අවුරුදු 20ක් මේ විහාරස්ථානයේ පවත්වාගෙන ඇවිල්ලා දැන් 2003 පස්සේ මේ විහාරස්ථානයේ නැවත සංවර්ධනයෙන් පවතිනවා. ඉතින් මේ කාලය තුරාවදී තමයි සංචාරකයන් හා ප්‍රදේශවාසී දායක පින්තුන්ගේ ආධාර උපකාර මත මේ විහාරස්ථාන දැන් ටිකෙන් ටික නගමින් පවතින නැත්නම් දියුණුවමින් පවතින විහාරස්ථානයක් බවට මේ අවස්ථාවේදී මට සඳහන් කරන්නට පුළුවන්.